ඔන්න ඉතින් අදත් ලෝසරන්න channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ආවේ ඔයගොල්ලන්ට කටු මැටි බිත්ති ගෙයක්. ඒ කියන්නේ මැටි වලින් හදපු ගෙයක් ඔයගොල්ලන්ට පෙන්වන්න ලංකාවේ. ඉතින් අපි චුට්ටක් බලමු මේ විදිහට තමයි එළියෙන් තියෙන්නේ. ගොඩක් අය දැකලා නැතුව ඇති. අපි ඇතුළට යමු. මේ තියෙන එද්දිම හාන්සි පුටුවක් තියෙනවා. ඉතින් හාන්සි පුටුව ඉස්සර පාවිච්චි කරපු එකක්. දැන් නම් මේවා දිරලා සෑහෙන්න. මේක පරණ ගෙයක් ඇත්තටම අපේ ගමේ තියෙන. ඉතින් මට ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුණා. මේ විදිහට තමයි ඇතුළට යද්දි තියෙන්නේ. මේ දැන් නම් මේ ප්ලාස්ටික් පුටු තියෙන්නේ නිකන් ගෙනත් දාලා. ඉතින් බලන්න මේ කටු මැටි වලින් ඒ කියන්නේ කටු වරිච්චි බිත්ති කියලා කියනවා. ඉතින් බලන්න මාරම ඒ කියන්නේ මේ ගෙදෙට්ට ආපුවම හරිම සීතලයි. කොච්චර එළිය රස්නේ වුණත් මේ උළු තියෙනවා. එතකොට මැටි වලින් බිත්ති හදලා තියෙන්නේ. හරිම සීතලයි. දැන් මේකට ඇත්තටම අවුරුදු බර ගාණක් වෙනවා. අවුරුදු 50ක් 60ක් ඊටත් වැඩි කාලයක් වෙනවා මම දන්න කාලේ ඉඳන්. ඒ කියන්නේ අපේ අම්මලා ඉන්න කාලේ ඉඳන්ම මේ ගෙවල් තියෙනවා. එතකොට අවුරුදු 50ක් 60ක් ඊටත් වඩා වෙන්න පුළුවන්. මේ විදිහට තමයි ඇත්තටම හදලා තියෙන්නේ. බලන්න මේ තියෙනවා මේ ගොඩක් අය දැන් දැකලා නැතුව ඇති මේ කාලේ ඉන්න ළමයි. මේ තියෙන්නේ මේ හැඳි එල්ලන මේක හදලා තියෙන්නේ පොල් කොළ වලින් ඇත්තටම. ඒවැ තමයි මේ පොල් කටු හැඳි එල්ලලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ උයන තැන. ඔන්න තියෙනවා දුම් මැස්සක්. දුම් මැස්ස බලාගන්න පුළුවන් නොදකපු අයට මේකේ මෙන්න මේ පල්ලෙහින් කෑම හදනකොට මෙතනින් දුම එනවා උඩට. ඒ දුමෙන් තමයි මේක ඇතුලේ හැමදේම වේලෙන්නේ. ඒ කියන්නේ දුම රස්නේ වගේ තියෙද්දි මේ දුම් ගහනවා කියලා කියන්නේ කෑම වලට. එතකොට පුවක්, ගොරක, කරෝල වගේ දේවල් මෙන්න මේ දුම් මැස්සේ තමයි එල්ලලා තියෙන්නේ. දුම් මැස්සේ එල්ලලා තියෙද්දි සවුත්තු වෙන්නේ නැහැ. වේලි තියෙනවා. අපිට අවශ්‍ය කාලෙට ඒවා අරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ගොරක වගේ දේවල් මෙන්න මෙතන තමයි අපි දාලා තියන්නේ. ඉස්සර හරිම ලස්සනට මේක හදලා තියෙනවා. ඉතින් බලන්න හැමතැනම ලස්සනට මැටි වලින් මේ ගේ හදලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ නම් ප්ලාස්ටික් වීදුරු බෝතල්. ඉතින් අද කාලේ ප්ලාස්ටික් දේවල් පොඩ එකතු වෙලා තියෙනවා මේකට. හරිම ලස්සනට හදලා තියෙනවා. මේ තියෙන්නේ එතකොට බලන්න මෙන්න මේවා. හරිම ලස්සනට තියෙන මේ වට්ටි වගේ මේවා එක එක කෑම දාලා එළියට දාලා වේලනවා. මේවා ඇත්තටම හදන්නේ මේ පොල් කොළ වගේ දේවල් වලින්. මේක නම් මම හිතන්නේ පොල් කොළ වලින් හදලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ලාම්පු. ඉස්සර විදුලිය විසන්දිනුනාට පස්සේ කියන්නේ කරන්ට් එක නැති වුණාට පස්සේ මෙන්න මේවට බූම් තෙල් දාලා අපි පත්තු කරනවා. ඒවා ඒ විදිහටම තියෙනවා. මේ තියෙන මැටි වලන්. එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ එළිය එල්ලලා තියෙනවා කුල්ලක්. කුල්ලෙන් තමයි ඔය ඉස්සර එක දේවල් මේ කුල්ලට දාලා අර හුලඟට එහෙම යවනවා. ඒවැය තියෙන වී වගේ දේවල් මේකේ ගරනවා. එතකොට අනවශ්‍ය වී පොතු හැමදේම හුලඟට මේකෙන් අයින් වෙලා යනවා. බලන්න හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ ඒක මේ වගේ දේවල් දැන් නැහැ හොයා ගන්න ලංකාවේ. එතකොට අර ඈතට වෙන්න ලිඳක් තියෙනවා. අපි බලමු මේ තියෙන්නේ මේ ගෙදර පසුපසින් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් බලන්න හරිම ලස්සනට තියෙනවා. එතකොට මේ තියෙන්නේ ලිඳ. ඉස්සර පාවිච්චි කරපු ලිඳ. දැලක් දාලා තියෙනවා. මෙතන ඉස්සර වතුර මේකට එකතු කරනවා. මට මතක විදිහට මෙතන රෙදි සෝදනවා මේකෙන් වතුර අරගෙන. ඒ කියන්නේ ලිඳෙන් වතුර අරගෙන මේකට එකතු කරලා මේකේ රෙදි සෝදනවා හැමදේම කරනවා. ඒ විදිහට තමයි ඇත්තටම තිබ්බේ. ඉතින් දැන් අලුත් ලෝකෙත් එක්ක මේවා ගොඩක් වෙලාවට දැන් නැහැ. මේ විදිහට තමයි ජනෙල් ඉස්සර හදලා තියෙන්නේ. මේ ලී වලින් සේරම මේ විදිහට සාමාන්‍ය පේමන්ට් එක කියලා කියන්නේ අපේ ගෙවල් වටේ තියෙන මේක මේගොල්ලෝ හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි හදලා තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද. මේක ඇතුලේ විශේෂත්ව මම කිව්වා වගේ මාරම සිසිලසක් තියෙන මේක ඇතුලේ. ඔන්න ඉතින් අද මම පෙන්නුවේ මැටි වලින් හදපු ගෙයක් ලංකාවේ. ඉතින් තාමත් වගේ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ දැනුම බෙදන ඇත්තටම මම travel කරන ගමන් එහෙම හැවිදින ගමන් ඔයගලන්ට දැනුමත් ලබා දෙනවා මේ වගේ දේවල් පෙන්නලා. ඉතින් එහෙනම් මම තවත් වීඩියෝ වල ආයෙමත් හම්බ වෙන්න.